යෝ අද යන්නේ බොමුරු වැල්ල බලන්න වැඳින්න වීඩියෝ එක. ඉතින් මෙතනින් පල්ලෙහා ඔයාලට වෙහිකල් එක පාක් කරලා ඔතනින් උඩට යන්න තියෙන්නේ. උඩ තමයි ටිකට් ගන්න තියෙන්නේ. මාර ලස්සන view එකක් තියෙන්නේ උඩට යනකම්ම. මේක අනිත් දියලි වගේ නෙමෙයි. මේක නිකන් තනිකරම පිස්සුවක්. ඉතින් ඔයාලා ටිකට් එකක් ගන්න පුළුවන්. ටිකට් එක රුපියල් 100යි. මම හිතන්නේ මේ අර නායකගේ පොට් එක දැන් හදලා තියෙන්නේ. අවුලක් නැහැ. යන්න පුළුවන්. තව දෙයක් තමයි මේ ගමන යද්දි නම් කැම බීම අරන් යන්න දෙයක් නැහැ. මෙතන ඉඳලා දියැල්ල කෙරවලට යනකම් කඩවල් 20ක් විතර තියෙනවා. ඔයාට ඕන දෙයක් කන්න බොන්න පුළුවන්. කකා බේබී යද්දි ඉතින් මාංශයක් දැනෙන්නේ නැහැ. මෙතන ඉඳලා මහලු කුදුරුකුත් නැහැ. ස්කිප් කරන්න එපා පොඩ්ඩක් ඉන්න. එහෙනම් channel එක follow කරගෙනම set වෙන්න ඔක්කත් වීඩියෝ එක බලන්න. මේ වගේ කැලයක් අස්සෙන් යන්න තියෙන්නේ. ඔන්න අපි දැන් ළඟයි. පේනවනේ ඈතින් අස්සන බොමුරු වැල්ල. මේ හරිය ඔයාලට බෙන්ච් එකක් වගේ හදලා තියෙන පොඩ්ඩක් රෙස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ දියැල්ලේ පල්ලෙහා සුන්දර පොට්ටයක් තියෙනවා. එතෙන් ඇවිල්ලා වීඩියෝ කරනවා ගොඩක් කට්ටිය. එතනින් උඩට තමයි අපි යන්න තියෙන්නේ. එතන ඉඳලා වීඩියෝ කරගෙන ෆොටෝස් අරගෙන කට්ටිය සතුටින් උඩට යන්න තමයි තියෙන්නේ. එහෙනම් සතුටින්ම විඳින්නකෝ මේ කෑල්ල. මට හිතෙනවා guys අපි ගියේ වැරදි කාලෙද කියලා. මොකද මේ ගස්වල කොළ හැලිලා. ගස්වල කොළ ටිකක් තිබ්බා නම් මෙතන view එක ගැන ඉතින් ආයෙ කියන්න දෙයක් තියෙන්නේ. සමහර තැන්වලට ගියාම අපි ෆොටෝස් වලින් දකින්න ක්වොලිටියම නැහැනේ. හැබැයි මෙතන ඒක කියන්න වචන නැහැ මාරම ලස්සනයි. ගිහින් ආයෙ එන්න හිතෙන්නේ නැති තැනක් තමයි මේක. මං දියලි 20ක් විතර ගිහින් තියෙනවා දැනට. දැන් නම්බර් 1 ඇවිල්ලා තියෙන්නේ බොමුරු වැල්ල. ඔයත් ආසම දියල්ලක් තියෙනවනම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අත්දැකීමක් තියෙනවා නම් බොමුරු වැල්ල ගැන පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන විස්තර කරගෙන යන්න. පේනවනේ මිනිස්සු ගල්ලුඩ නැගලා කරලා ඒ මතක සටහන් ගෙනියන්න දඟලන දැඟලින්නේ. මේක වෙනම මාතල් එක. ඇවිල්නම් බලන්න. දැන් කට්ටිය බලනදී තනකොල්ල කර දුවගෙන යන්නේ බොමුරු වැල්ල නෙමෙයිද මේක කියන්නේ. නෑ ඒක තමයි මේක. ඒකට යන්න තියෙන්නේ මේ මෙතනින්. මේකෙන් යද්දි පොඩ්ඩක් සේෆ්ටි යන්න ඕනේ. වතුර පාර වැඩි වුණොත් යන්න පුළුවන් ද වෙයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේක හරහා තමයි යන්න තියෙන්නේ. මෙතනින් උඩට ගියාට පස්සේ තමයි ඔයාලට එතන සෙට් වෙන්නේ. තව දෙයක් කාලා බීලා මේ සුන්දර පරිසරය නම් කැත කරන්නේ නැතුව ඔයා ගෙනියන දේ අය අරගෙන එන්න. ඔන්න දැන් තනකොල්ලේ දුවන්න තමයි ලෑස්ති වෙන්නේ. කට්ටිය බලන් ඉන්නකො. හැම මොහොතම සතුටින් ඉන්න බලන්න. මොකද ජීවිතය අවිනිශ්චිතයි. ඒකින්ද සතුටින් ඉන්න ඔයාලට පුළුවන් පාව සතුටු කරන්න පුළුවන් දේ කරන්න බලන්න. සතුට එක එක්කනම ඩිපෙන්ඩ් වෙනවා. මේක තමයි මගේ සතුට. මට නම් මේ ගැන කියන්න වචන නැහැ. ඔයාලට මොකද කියන්න තියෙන්නේ? සුබාදාමට පුළුවන් අපිව සතුටු කරන්න කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔයාට පිළිගන්න වෙනවා. මෙතන ඉන්න එක මිනිස්සෙක්වත් මූණ අප්සෙට් කරගෙන නැහැ. ඒ හැම මිනිස්සෙක්ගේම මූණේ තිබ්බේ සුන්දර සිනහවක්. එහෙනම් බොමුරු වැල්ලේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලත් යනවා නම් පරිස්සමෙන් ගිහින් එන්න. ගෙනියන දේවල් නම් ආයෙත් ගේන්න. දාලා පරිසරය කැත කරලා එන්න එපා. good bye.